Hello, welcome back to my YouTube channel. වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේ නැහැ කියලා කතාවක් අහලා තියෙනවනේ. අන්න ඒ වගේ දෙයක් බලමුද අපි? නිලාවේලි යන ගමන් ඉන්නේ. ඔයාලත් එන්න අපිත් එක්ක යන්නද? අපි යන්නේ අද. අපේ හොස්ටල් එකේ යාළුවොත් එක්ක අද අපි බීච් එකට යන්න හදන්නේ. ගොඩ අවුරුද්දකට පස්සේ යන්නේ අපි නිලාවේලි. අපි දැන් බෝඩින් වල ඉන්න හින්දා හොස්ටල් එකේ හිටපු යාළුවොත් එක්ක අපි නිලාවේලි යන්න කියලා ප්ලෑන් කරා. ඉතින් අපිට බස් එකක් හම්බුණා. අපි බස් එකේ ටික දුරක් ගියා. ඊටු ටික අපි පයින් තමයි ගියේ. ඇත්තටම අපි යන්න හැදුවේ නිලාවේලි මේන් පොයින්ට් එකට. ඒත් අවාසනාව කියන්නේ අපි ගිහින් තියෙන්නේ අපිට ළඟම පාරකින් යන්න පුළුවන් අපේ කැම්පස් එක ළඟම තියෙන බීච් එකට. තමයි පරංගියා කෝට්ටේ ගියා වගේ කියන්නේ. අපේ කැම්පස් බීච් එකේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර තියෙනවා නිලාවේලි මේන් පොයින්ට් එකට. ඉතින් අපි තීරණය කරා පයින්ම යන්න. අපේ වෑයම සාර්ථක වුණා. අපේ නිලාවේලි වෙනකෝ මුහුදු වෙරළ දිගේ ඇවිල්ලා හරි නිලාවේලි හොයන්න. නිලාවේලි මේන් පොයින්ට් එකට ගියා. අපි හරිම සතුටුයි. කොහොම හරි අපි පයින්ම අපේ නිලාවේලියට ආවා අපි. අපි දැන් අපේ රැළියේ මෙච්චර දුරක් ආවා. අපි දැනට සාර්ථක වුණා. ඇත්තටම නිලාවේලි බීච් එක කියන්නේ හරිම ලස්සන ප්ලේස් එකක්. අපි ටිකක් හවස් වෙලා ගියපු හින්දා අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි ෆොටෝ ටිකකුත් ගහලා බීච් එකෙන් නාලා එන්ජොයි කරලා එත් පොට්ටක් රැ වුණා. ඒ වගේම තමා අහසත් කළු වෙලා වැස්සන් ළඟ ළඟම එන්න තමා තිබ්බේ. වැස්සකුත් පටන් ගත්ත හින්දා අපිට බස් එකක් හොයාගන්න බැරි වුණා අපිට ආයෙ අපේ බෝඩින් වලට එන්න. ඉතින් අපිට ලොරියක් තමා හම්බුනේ ආයෙත් බෝඩින් වලට එන්න. අපි නෑවා. අපි කවදාවත් හිතුවේ නෑ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට හම්බෙයි කියලා. ඉතින් මං කලින් කිව්වා වගේ වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේ නෑ කියනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අපිට මේ උනේ. අපිට කවදාවත් අමතක නොවන මාරම් ෆන් එකක් ගත්ත ගමනක් තමයි මේක.